Cuto. Cuto. Cuto apa? Mana boleh kau main sama apa? සුබ දවසක් කාලේ හැමෝටම ඔන්න අදත් ජපානයේ තියෙන තවත් ලස්සන තැනකට යන්න තමයි මේ සෝදානම් වෙන්නේ. යන්කෝ බලන්න මාත් එක්ක අද අපි මේ කොහෙද යන්නේ කියලා බලන්න. ඔයාලා ගොඩාක් ආස වෙයි මේ තැන. හරිම ලස්සන තැනක්. යමු එහෙනම් කොහෙද කියලා බලමු. කියන්න බලන්න කොහෙද යන්නේ කියලා. අම්බුලුවාව යනවා. අම්බුලුවාව නෙමෙයි. චූටි කොහෙද යන්නේ? යනවා. නෑ බලන්න. නෑ බලන්න යනවා. ඔන්න ඔය කියපු කෙනාගේ නෑයෝ බලන්න තමයි යන්නේ. බලන්නකෝ ඒ පාරේ ලස්සන. ඇත්තටම ලංකාවේ පාරක යනවා වගේ හැඟීමක් තමයි මේ පාරේ යනකොට අපිට දැනුනේ. මාරම ලස්සන පාරක්. හරියට නිකන් අම්බුලුවාව යනවා වගේනේ. ඇත්තටම අම්බුලුවාව යන ෆීලින් එකක් තමයි අපිට මේ පාරේ යද්දි දැනුනේ. යන්කෝ මං කියන්නේ නැහැ කවුද බලන්න යන්නේ කියලා. ගිහින්ම බලමු. අද අපි යන්නේ ජපානයේ තියෙන ලස්සන ෆාම් එකක් බලන්න. අද අපි යන්නේ චිබා වල තියෙන මදර් ෆාම් එකට. ඔන්න බලන්නකෝ බෝඩ් එකේ නම ගහලා තියෙනවා මදර් ෆාම්. යන්කෝ බලන්න කොහොමද ඇතුලේ කියලා. හරිම ලස්සන තැනක්. ඉතින් ඔයාලා ජපානයේ ඉන්න අය නම් දන්නවනේ ගෝල්ඩන් වීක් එක ඉස්සරහට එනවා කියලා. ඉතින් ගෝල්ඩන් වීක් එකට දවසක් ගත කරන්න නිදහසේ ඉන්න තැනක් හොයන කෙනෙක් නම් මෙතන ඇත්තටම වර්ත් ප්ලේස් එකක් වෙයි කියලා හිතනවා. චූටි බබාලත් එක්ක ගිහිල්ලා නිදහසේ කාලය ගත කරන්න පුළුවන් හොඳම තැනක් තමයි මේ මදර් ෆාම් එක කියලා කියන්නේ. ඉතින් මේ ෆාම් එක පෙබරවාරි මාසේ ඉඳන් නොවැම්බර් මාසයේ දක්වා සතියේ දවස්වලට උදේ 9:30 ඉඳන් හවස 4:30 වෙනකලුත් සති අන්තය සහ රතු නිවාඩු දිනවල උදේ 9 ඉඳන් හවස 5 වෙනකලුත් බලන්න පුළුවන්. ඒකම දෙසැම්බර් සහ ජනවාරි මාසවල කියන්නේ වින්ටර් සීසන් එකනේ. එතකොට වින්ටර් සීසන් එකේදී උදේ 10 ඉඳන් හවස 4 වෙනකලුත් සති අන්තය සහ නිවාඩු දිනවල උදේ 9:30 ඉඳන් හවස 4 වෙනකලොත් ඕපන් වෙලා තියෙනවා. සීසන් එකේ ක්ලයිමට් චේන්ජින් නිසා සමහර දවස්වලට මේ ඒරියා එක වහලා තියෙනත් පුළුවන්. ඒ නිසා යන්න කලින් අනිවාර්යෙන් Google Map එක සර්ච් කරලා හරි කෝල් එකක් දීලා හරි බලලා යනවා නම් වඩාත් සුදුසුයි කියලා යෝජනා කරනවා. හෙලෝ කොහොමද? නේද අපි ඇවිල්ලා තියෙන ජපානයේ තවත් ලස්සන තැනක් බලන්න. ඇවිල්ලා තියෙන චිබා වල තියෙන මදර් ෆාම් එකට. ලස්සන නේ. මට හිතෙන්න ආවම හිතුනේ නුවරඑළියට ආවා වගේ කියලා. බලන්නකො කොහොමද. හරිම ලස්සන තැනක්. ලස්සනයි නේද තැන? ගහක් යට. හරිම ලස්සනයි. වා! එක්කෙනෙකුට 何名様ですか？こちらは7名と
බස් එකේ කොන්දොස්තර ඇන්ටි ඔන්න ටිකට් කඩලා දුන්නා අපිට. දැන් ටිකට් උත් අරගෙන අපි යනවා ඊළඟ ස්ටේෂන් එකට. යන්කෝ බලන්න කොහෙටද අපි මේ යන්නේ කියලා. ඔන්න අපි ඊළඟට බස් එකෙන් ඇවිල්ලා බැස්සේ ප්ලේ ඒරියා එකට. ඉතින් ප්ලේ ඒරියා එකෙත් ගොඩාක් ගේම්ස් තියෙනවා කරන්න. ගොඩාක් සතුටු වෙන්න පුළුවන් පුංචි පැංචන්ට ආවොත්. මගේ මතකයේ නිවැරදි නම් මේක ගේම් එකක් ප්ලේ කරන්න එක් පුද්ගලයෙකුට N400ක වගේ ටිකට් එකක් ගන්න ඕනි. ඉතින් අපි තීරණය කරා අහපව් එද්දී මේ ගේම්ස් කරමු කියලා. හින්දා ෆාම් එකේ ඇතුලේ ඇවිදලා බලන්න ඕනි කියලා අපි හැමෝම ෆාම් එක ඇතුලේ හැමේ ඇවිදින්න පටන් ගත්තා. යන්කෝ බලන්න ඊළඟට අපි කවුරු කොහොම බලන්නද යන්නේ කියලා. ඔන්න මේ ඒරියා එකේ සත්ව සංදර්ශන පවත්වනවා. ඉතින් අපිත් ගියා ඇතුළට බලන්න. නමුත් ඒ ටයිම් එකට සත්ව සංදර්ශන ඉවර වෙලා තිබුණා. අපරාධය අපිට ඒ ටයිම් එක මිස් වුණා. ඉතින් ඒක මිස් වුණාත් වීඩියෝ එක ස්කිප් නොකර ඉස්සරහටම බලාගෙන යන්න තවත් ලස්සන දේවල් වීඩියෝ එකේ ඉස්සරහට බලන්න පුළුවන්. ටයිම් එක බලලා આવොත් මෙන්න මෙතන වාඩි වෙලා ලස්සන ඇනිමල් ෂෝ එකක් ඔයාලට බලන්න පුළුවන්. ඔන්න මේ ෆාම් එකේ තාරාවෝ බැටළුවෝ අශ්වයෝ ඒ වගේම හරක් පැටව් ඊට පස්සේ කිරියල දෙන්නු සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ආවොත් බලන්න පුළුවන් හැමෝටම. චූටි බබාලා ගොඩාක් ආසවේ මෙන්න මේ වගේ yen 200ක් වියදම් කරලා මේ පැටවුන්ට කෑම දෙන්නත් ඔන්න ඔයාලට හැකියාව තියෙනවා. මෙයාටත් දෙන්නනේ පව්. මෙහෙන අරේට යන්න. අර ගොඩක් දිස් බලන් හිටියා. අනේ පව්. ඌ වයසේ ඉඳ කවුරුද? දුවන් එනවල කට්ටිය. පව්වනේ. කාවන. ලස්සන නෑ. මම ඉතින් තනක් තේරුවා දන්නවනේ. කිව්වා. මම මුලින් කිව්වනේ නුවරඑළියට ආවා වගේ හැඟීමක් මට නම් දැනෙනවා කියලා. ඇත්තටම ඒ වගේම ෆීලින් එකක් තමයි මෙතන දැනුනේ. ඒ තරම්ම ලස්සනයි නුවරඑළිය වගේමයි. ඉතින් අපේ ලංකාවේ නුවරඑළියට ගියා වගේ හැඟීමක් අපි හැමෝටම දැනුණා. මේකට આવොත් මේ ගේම්ස් එහෙමත් තියෙනවා කරන්න සිප් රයිඩ් එකක් තියෙනවා කරන්න මේ බැටරි ඉඳන් පල්ලෙහාට යන්න පුළුවන් සිප් රයිඩ් එකේ හරි ෆන් එකක් ඒකත් පුළුවන් කරන්න. ඒ වගේ ගේම්ස් ගොඩාක් තියෙනවා කරන්න මේ කටරෝචිල්ලා ඊට පස්සේ මේ රෝලර් කෝස්ට් පොඩි අය පොඩි බබාලත් එක තමයි ගොඩක් එන්ජොයි කරන්න පුළුවන් මේ හොඳට මෙතනට ආවහම. හොඳට ඊට පස්සකම තියෙනවා. හරි ලස්සන තැනක්. මට නම් ඇත්තටම නිව්සීලන්ත ෆාම් එකට ගියා වගේ. මම බලන්න. දැන් පල්ලෙහාට බලමු. තව සත්තු ගොඩක් ඉන්නවලත් එක මේ ඔයාලට පෙන්නන්න. පල්ලෙහාට ගිහින් බලමු. ඔව්. බව්ව බස් එකක් එනවා. හායි. මේ පැත්ත වල කියන හායි කියලා. ඉතින් අපි ගිය දවසේ සෑහෙන ලොකු හුලඟක් තිබුණා මේ ඒරියා එකට. ඒ නිසා මම ලයිව් කියන කිසි දෙයක් ඔයාලට සමහර තැන්වලදී ඇහෙන්න නැති වෙන්න ඇති. ඉතින් ඒකට සමා වෙන්න. මොකද එදා මයික් එකක් යූස් කරන්න මට බැරි වුණ නිසා.
මෙහෙම දනක්ව කලින් දැකලා තියෙනවද? මේ කවුද අපේ ලංකාවේ නුවරඑළියා වගේනේ. නුවරඑළියා වගේ හොඳ ලස්සන ස්ථානයක්. මේ ළමයින්ට දකින්න ඕන තැනක්. තැනක් අනිවාර්යයෙන් පොඩි ඇත්තෙක් එන්න ඕනනේ. පොඩි ඇත්තෙක් එන්න ඕන තැනක්. එතකොට ලාංකික තරුණ තරුණියන්ට මෙම ස්ථානය බලන්න ඕන තැනක්. එන්න කියලා. බලන්න කියලා මේ දෙකෙන් බලා ගන්න කියලා. ඒවා ජීවිතේ හම්බෙන්නේ නැති තැන්. ඒ නිසා මේ අපි ආරාධනා කරනවා සියලුම ශ්‍රී ලාංකික දරු දැරියන්ට මේ ජපානයේ ඇවිත් මේ වගේ සුන්දර දේවල් නරඹන්න කියලා. නරඹන්න ජපානයේ හීනයක් තියාගන්න කියලා. හරි. නෑ ඔය ටික බලන්න යන්න. අනේ චුචු කුචු කුචු බතව ටිකක් ඉන්නේ. අනේ මේ නම් පැටළුවනේ. ඌටි මේ කවුද? කවුද ඉන්නේ? චූටි බැටළුව කියන්නේ. නැත්තම් ආයෙ මුම්බේ. ඉතින් මේ අපි ආවේ බැටළු ගාලට. ඉතින් බැටළු ගාලේ මෙතන ගැහැණු සත්තු සහ පිරිමි සත්තු වෙනම වෙන් කරලා ඉන්නවා සහ ඒ අවදිවල කිරිබොන පැටවුනොත් මේ ගොවිපළ ඇතුලේ හිටියා. ඉතින් මෙතන බැටළුවන් කාණ්ඩ කීපයකට වෙන් කරලා තිබුණා. අපිට තේරුණ විදිහට නම් ලොම් ගත්ත බැටළුවන් සහ ලොම් වැඩිය වැවුණ බැටළුවන්ුත් මේ විදිහට වෙන් කරලා තිබ්බා. ලොකුම බැටළුව. ලොකුම බැටළුව මේ අර අතන අන්තික මේ අරයා මං හිතන්නේ වැරදිලා අරකට ගිහින් තින්නේ මේ චූටි පැටියා. එයා වැරදිලාද කොහෙද ඉන්නේ? මේ තනිකර පිරිමි සත්තුවේ පැත්තේ. අර පැත්තේ පිරිමි සත්තු ඉන්න වෙන් කරලා ඉන්නවා. නෑ පිරිමි සත්තු ඉන්නේ තමයි. මෙතන බැටළුවන් දිහා බලද්දී අපි හැමෝටම මතුවන එක ගැටලුවක් තියෙනවා. සමහර බැටළු පැටවුන්ගේ නැට්ට තිබුණා, සමහරුන්ගේ නැට්ට තිබුණේ නැහැ. ඉතින් මේක අපි හැමෝගෙම අතර ලොකු උබතෝ කෝටික ප්‍රශ්නයක් වුණා. මොකද්ද මේ සිද්ධවීම කියලා. මේ හේතුව සම්බන්ධයෙන් අපි අතර විවිධ මතභේද මෙතනදී ඇති වුණත් හැබැයි හරිම හේතුව මම ගෙදර ආවට පස්සේ මේ ගැන හොයා බැලීමක් කරා. මොකද්ද මේ හේතුව කියලා. අපි කවුරුත් දන්නවනේ බැටළු ලොම් වලින් විවිධ දේවල් නිෂ්පාදනය කරනවා. බොහෝ වෙලාවට මේ නැට්ට තිබීම නිසා බැටළුන් අපිරිසිදු වෙන අවස්ථා වැඩි යන්නේ නිසා බැටළු කුඩා අවදියේම මේ නැට්ට කපා ඉවත් කරනවා. ඔය දානවා මේ නේද? නැට්ට. බොස් නම් දුන්න වොයිස් කට් එක. අයියගේ ගාන පෙගණියලගේ බැටළු වගේ පෙගන. ඇතුලේ ඉන්නේ මේ පුංචි බැටළු පැටවෝ ළඟදී ඉපදිච්ච හරි හොරතල් ඉතින්. ලස්සනයිද කියලා. හරි ලස්සන දැනක් අනේ. ලස්සන කියන්නේ මට කියන්න තේරෙන්නේ නැහැ. හරි ලස්සනයි. ඔන්න බලන්න කොයලා. ජපානයේ තියෙන තාත් ලස්සන තැනක්. මට පිටව දැක්කම පේන ඇති කොච්චර ලස්සනද කියලා. මට මෙතනට ආවම නිව්සීලන්ත ෆාම් එක මතක් වුණා. ඒ තරම් මේ වගේ පරිසරයකට තමයි ඉන්නේ. බලන්න කපේද කොහෙද වෙන්නේ කියලා. කිපෙන්නන්න. මද ෆාම් එකට තමයි ආවේ. චිබාවල තමයි තියෙන්නේ. හරියට ලංකාවේ නුවරඑළිය වගේ.
හිතන්න බෑ මේ වගේ තැනක් ජපානයේ තියෙනවා කියලා. මේ ඒ කියන්නේ කැලෑවක් මැදින් ඇවිල්ලා කන්දක් නැගලා කන්ද දිගේ වෙනකොට මේ කියන්නේ කන්ද උඩට එනකොට කන්දේ තැන්නක තමයි තියෙන්නේ. හරි ලස්සන කඳු මුදුනක තැන්නක තියෙන ලස්සන තැනක්. ඉතින් ටෝකියෝ වල ඉඳන් එනවා නම් මේ වෙකේන නම් ඇතෙක් මාර සතිය දවසකට. එහෙම නැත්නම් ටෝකියෝ වල ඉඳන් එන නෝමල් වේ එකේ එනවා නම් පැය 3මාරක් 4කට කිට්ටු වෙන්න යනවා. මම හිතන්නේ කාලය වැය කරගෙන ඇවිල්ලා බලන්න වටින ලස්සන තැනක්. Mother Farm. මේක ගොඩක් ඉන්නේ මේ බැටළු පැටවෝ, හරක් පැටවෝ, ඊට පස්සේ එළදෙන්නු, ඊට පස්සේ එළුවෝ, අශ්වයෝ, ඒ වගේ ඉතින් පොන්චි පැටව් එක්ක ඇවිල්ලා බලන්න ලස්සන තැනක්. අද නම් හුලඟ ගොඩක් වැඩි. අපොල්ලක් වගේ තැනක තියෙන නිසා හුලඟ වැඩි. මට හුලඟ එනවා. පරිසරයත් ලස්සනයි. මේ දැන් හවස බැටළුව හවව ෆාම් එක ඇතුළට එන වෙලාව. ඉඳන් එනවා. හරි ලස්සන දර්ශනයක් වෙයි. මම බලන්නකෝ චූටි. පේනවද ඔයාලට? ඈතින් නම් දුවගෙන එනවා. ඔන්න එනවා. චූටි පැටව දුවගෙන එනවා. බලාගෙන ඉන්නකො බැටළුව ටික කවුද දක්කගෙන එන්නේ කියලා. මේන වාහනේ චූටි සද්දයක් දාගෙන තමයි යාළ පිටිපස්සෙන් එන්නේ. බලන්න. එයා සද්ද දාගෙන දෙන්නේ. පච්චාටි ගියානේ. කලේ විසිල් එක ගන්නකොට බවුව පැටිය මේ මෙතනින් පල්ලෙහාට ගියේ. ඒක යන්න බෑ යාර මිනිස්සු රන් වෙලා. කයර නැහැ කියලා. කයර නැහැ. Mother Farm. Gahana tomato. Laga tienno di te. Picture ko laga ko. Kadang dekak. Nada maar lasana view එකක් තියෙනවා. ලොකු අතකීමක් ගන්න හම්බුනා රටලුව දැකලා. ඔව්. ඒ කියන්නේ අපි වගේ වාගේ කට්ටියද දෙන්න ඉන්නවා. අන්න හැකියාව ලැබුණා. මං කලිනුත් කිව්වනේ අපි ගියපු දවසේ මෙතන ගොඩාක් හුළඟ වැඩි. හැබැයි හුළඟ වැඩි වුණත් බලන්නකො අපේ පුංචි පැටවුන්ට තියෙන නිදහස සහ සතුට කොහොමද කියලා. ඉතින් එයාලා ගොඩාක් නිදහසේ සතුටින් ගත කරා මෙතන. හරිම සතුටුයි අපිටත් ඒගොල්ලන්ගේ ඒ නිදහස දැකලා.
මෙතනට ආවෙලේ ඉඳන් මෙන්න මේ පැංචිගේ වැඩේ දුවන එක. ඉතින් එයා නිදහස උප්පරිමේ දවසේ භුක්ති විඳා. ඉතින් එයාට හොඳටම මහන්සි සහ සීතලයි හින්දා ඔන්න කුණු කුණුවක් දාගෙන මගේ ඇඟේ එල්ලුණා. මේකේ වෙන්නේ අපේ පැංචිගේ හොඳම හුරතල් වයස. ඉතින් ඒ හුරතල් වයසේ එයා කරන වැඩ ඔන්න බලාගෙන ඉන්නකෝ. ප්ලේන් ටිකක් අරගෙන ඇවිල්ලා රෝල්ස් එකක් බැදගෙන මෙතන තියාගෙන ඔව් අනේ ඊළඟ පාර එනකොට අපි ඒව අරගෙන ලස්සන තැනකට යන්න හදන්නේ මේ මදර් ෆාම් එකේ. ඉතින් බලමු. අnder ඒරියා එකේ තියෙන ග්ලැම්පින් සයිට් එකක් මේ. මේ වැඩි විස්තර ඔයාලට කියන්නම් මම වීඩියෝ එක අතරතුරේ. ලස්සන තැනක්. ඔයත් මේ වගේ පරිසරයක සොබා දහම විඳින්න කැමති කෙනෙක්ද? කාර්ය බහුල ජීවිතයෙන් ඈත් වෙලා ඔයාගේ එයත් එක්ක එහෙම නැත්නම් ඔයාගේ පවුලේ අයත් එක්ක මේ වගේ නේචර් එකත් එක්ක කම්බයින් වෙච්ච ග්ලැම්පින් එකක දවසක් දෙකක් ගත කරන්න තිබ්බොත් කොහොමද? ඒ විතරක් නෙවෙයි ගිනි මැලයක් ගහලා බාබකියු එකක් දාලා මේ පරිසරය අත්විඳින ගමන් දවසක් දෙකක් ගත කරන්න කියලා හිතාගෙන ඉනේ වගේ පුංචි බලාපොරොත්තුකුත් හිතේ තියාගෙන අපි එතනින් එන්න පිටත් වුණා. කියන්න අමතක වුණානේ. මෙතනට එනවා නම් අනිවාර්යෙන් ඇනිමල් ෂෝ එක බලලා ගේම් ප්ලේ කරලා ඊට පස්සේ පැටලුන්ට කිරි දෙනවා බලන්නත් පුළුවන්. ඒ වගේම එළදෙනුන්ගෙන් කිරි දෝනවා බලන්නත් පුළුවන්. ඉතින් උදේ මෙතනට ගියොත් පුංචි පැටවු එක්ක ලස්සන දවසක් ගත කරන්න හොඳ තැනක් කියලා මං හිතනවා. මේ වගේ ජපානයේ ලස්සන තැන් බලන්න channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් ගිහින් එන්නම්. සුබ දවසක්.